වැස්ස දවස පුරාම එක දිගටම ඇදහැළුණා. නුවරඑළියේ මේ බංගලාව වටේටම තිබුණේ මීදුම විතරයි. සීතලට හම කඩාගෙන යන තරම් දරුණු වෙලාවක අපි 4 දෙනා හිටියේ සාලේ මැද තියෙන හීටරේ වට කරගෙන. මමයි, මගේ මහත්තයා නුවණුයි, මගේ හොඳම යාළුවා අමයි, එයාගේ බොයිෆ්‍රෙන්ඩ් කසනුයි. අපි 4 දෙනා පොඩි කාලේ ඉඳන්ම යාළුවෝ. හැබැයි අද රෑ වෙන්න යන දේ ගැන ඒ වෙනකොට මගේ හිතේ පොඩි අදහසක්වත් තිබුණේ නෑ. අනේ මන්ද බං මේ වැස්ස නම් පායන පාටක් නෑ. හෙටවත් එළියට යන්න පුළුවන් වෙයිද දන්නේ නෑ. නුවන් විස්කි වීදුරුව තොලක යන ගමන් කිව්වා. කසන් hina වුණා. මොකද බං උඹට එළියට යන්න තියෙන හදිස්සිය අපි ආවේ නිවාඩුවක් ගත කරන්නනේ. කාමරේට වෙලා ගෑනිත් එක්ක තුරුල් වෙලා ඉන්න එක නරකද? ඒ කතාව අමා මගේ දිහා බලලා කටකොනකින් hina වුණා. ඒ hinaවේ අමුතු අර්ථයක් හැංගිලා තිබුණා කියලා මට තේරුණේ පස්සේ. කොල්ල දෙන්න බෝතල් හිස් කරනකම් හීටරේ ළඟ කතාව. මමයි යමයි කුස්සිය පැත්තට ගියේ රෑ කෑම ලෑස්ති කරන්න හිතාගෙන. කුස්සියේ දොර වහපු ගම අමා මගේ ළඟට ඇවිත් හෙමින් සැරේ මගේ අතින් ඇල්ලුවා. කවි උඹට කම්මැලි නැද්ද බං? මොකක්ද යෝධියේ කම්මැලි? අපි ආතල් එකේ ඉන්නේ. මම එළවලු කපන ගමන් ඇහුවා. නෑ බා මම කිව්වේ උඹයි නුවණුයි බැඳලා දැන් අවුරුදු 3ක් නේ. තාම ඉස්සර වගේම ෆීලින් එක තියෙනවද? මම නිකන් ගැස්සිලා ගියා. අමා මම මොකක්ද අහන්නේ? ඇත්තටම නුවන් එක්ක ජීවිතේ හොඳයි. ඒත් ඒක දැන් පුරුද්දක් වෙලා අලුත් දෙයක් නෑ. ඇයි උඹ එහෙම අහන්නේ? අම්මා එයාගේ අතේ තිබ්බ වයින් වීදුරුව තොල ගෑවා. එයාගේ ඇස්වල තිබුණේ මත් වෙච්ච ගතියක්. මට නිකන් හිතුණා පොඩි වෙනසක් කරන්න. කසුන් එක්ක ඉඳලා මටත් එපා වෙලා තියෙන්නේ. සමහර වෙලාවට මට හිතෙනවා නුවන් එක්ක හිටියොත් කොහොම තියෙයිද කියලා. මම අතේ තිබ්බ බිය පැත්තකින් තිබ්බා. උඹට පිස්සුද අම්මා? නුවන් මගේ හස්බන්ඩ්. උඹ මේ බීලා ඉන්නේ. අනේ නිකන් ඉඳපන් කවි. උඹට හිතෙන්නේ නැද්ද කසුන් එක්ක හිටියොත් කොහොමද කියලා? බලපංකො මිනිහගේ හැටි. ජිම් ගින් ඇඟපත එහෙම හදාගෙන නුවන්ට වඩා වෙනස්නේ. මගේ හිතේ යටපත් වෙලා තිබුණු අමුතු හැඟීම අමාගේ වචනත් එක්ක එළියට පැන්නා. ඇත්තටම කසන් ගැන මමත් වෙලාවට බලලා තියෙනවා. එයා නුවන්ට වඩා ටිකක් දඩබ්බර පාටයි. ඒ වගේම ආකර්ශනීයයි. ඉතින් අපිට මොකද කරන්න පුළුවන්? උන් දෙන්න කැමති වෙන එකක් යෑ. අමා මගේ කාට කියලා රහසින් මිමිනුවා. අපි උන්ට කියන්න ඕන නෑ. අද රෑට ලයිට් ඕෆ් කරලා අපි මාරු වෙමු. උන් දෙන්නට හොඳටම වැඩි වෙලා ඉන්නේ. උන් හිතයි අපි කියලා. උඹට පුළුවන් කසන් එක අලුත් සැපක් ගන්න. මම නුවන් එක්ක ඉන්නම්. එක රෑයිනේ. කවුරුත් දැනගන්න ඕන නෑ. මේක පිස්සුවක්. මහා භයානක වැඩක්. ඒත් මගේ හිතේ තිබුණ කුතුහලේ බයට වඩා වැඩි වුණා. මම අමාගේ ඇස් දිහා බැලුවා. එයා හිටියේ මගේ උත්තරේ එනකම් නොයිවසිල්ලෙන්. හරි. හැබැයි පොඩි අවුලක් හරි ගියොත් කිසි අවුලක් යන්නේ නෑ. උන් දෙන කාමරවලට ගියාම ලයිට් නිවන්න කියමු. ඊට පස්සේ අපි හෙමින් මාරු වෙමු. අපි ආයේ සාලෙට එනකොට නුවණුයි කසනුයි හොඳටම බීලා සින්දුවක් කීකේ හිටියේ. මගේ බබ ගැහෙනවා ඩඩක් ගාලා. මම නිකමට කසන් දිහා බැලුවා. එයා ෂර්ට් එකේ බොත්තම් දෙකක් ගලවගෙන දාඩිය දාගෙන හිටියේ. මට නිකන් අමුතුම හැඟීමක් දැනුණා. මම කොච්චර කල් වෙන් කළා හිටපු සීමාවන් අද රෑ බිඳෙනවා. රෑ කෑමෙන් පස්සේ වැස්ස තවත් වැඩි වුණා. විදුලි කොටන සද්දෙට මුළු බංගලාවම හෙලවෙනවා වගේ. කසුන් නැගිටලා කාමරේට යන්න ලෑස්ති වුණා. මචං මට නම් මාර නිදිමතයි. මම යනවා බුදිය ගන්න. කසුන් කිව්වා. හරි මචං මමත් එනවා. අද නම් ටිකක් වැඩි වුණා වගේ. නුවන් පුටුවෙන් නැගිට්ටේ වෙනි. අම්මා මගේ දිහා බලලා ඇහැක් ගැහුවා. ඔයාලා යන්නකෝ. අපි මේ ටික අස් කරලා එන්නම්. ලයිට් දාන්න එපා. කොල්ලෝ දෙන්න කාමර දෙකට ගියා. අපේ ප්ලෑන් එකේ හැටියට වම් පැත්තේ කාමරේ නුවන්ගේ, දකුණු පැත්තේ කසන්ගේ. හැබැයි අපි කලින් කතා වුණා වගේ අම්මා යන්න ඕනේ වම් පැත්තේ කාමරේට. මම දකුණු පැත්තේ කාමරේට. විනාඩි 10ක් විතර අපි සාලේ හිටියා. මගේ අතපය සීතල වෙලා. මේ කරන්න යන දේ හරිද වැරදිද කියලා හිතන්න වෙලාවක් නෑ. මේක දැන් පටන් අරන් ඉවරයි. දැන් යමු කවි. උන් නිදි ඇති. මතකනේ කාමරේ. උඹ කසුන් ළඟට මම නුවන් ළඟට. අමා මගේ පිටට තට්ටුවක් දැම්මා.
මම හෙමින් සැරේ දකුණු පැත්තේ කාමරේ දොර ඇරියා. මුළු කාමරේම ඝන අඳුර. ජනේලෙන් එන අකුණු එළියේ මම දැක්කා ඇඳ උඩ කවුරු හරි ඉන්නවා. ඒ කසුන්. මම දොර වහලා හෙමින් ඇඳ ළඟට ගියා. එයා හිටියේ උඩුපැලි අතට. මම හෙමින් ඇඳට නැංගා. මගේ හිත ගැහෙන සද්දේ එයාට ඇහෙයිද කියලා බයක් හිතුණා. මම හෙමින් එයාගේ ඇඟට හේතු වුණා. අම්මා, එයා නින්දෙන් වගේ මිමිනුවා. මම මොකුත් නොකිය එයාගේ පපුවට අත තිබ්බා. එයාගේ පපුව නුවන්ගේ පපුවට වඩා ගොඩාක් පළලයි, රස්නෙයි. එයා හිතන් ඉන්නේ මේ එයාගේ පෙම්වතිය අම්මා කියලා. මම හෙමින් මගේ මූණ එයාගේ බෙල්ල ළඟට ගෙනිච්චා. නුවන්ගේ තියෙන පුරුදු සුවඳට එතන තිබුණ සැර පිරිමි සුවඳක්. ඒ සුවඳ මාව මත් කළා. එයා මාව තදින් බදාගත්තා. ඒ මට අලුත්. නුවන්ගේ මෘදුයි, ආදරණීයයි. ඒත් කසුන්ගේ අත්වල තිබුණේ රළු හදිසි බවක්. එයා මගේ කොණ්ඩේ අතරින් ඇඟිලි යවලා මාව තද කරගත්තා. මම ඇස් පියාගත්තා. මේ අඳුර මට ලොකු සහනයක් වුණා. එයාට මගේ මූණ පේන්නේ නෑ. මම කවුද කියලා එයා දන්නේ නෑ. එයා හිතන්නේ මේ අම්මා කියලා. ඔයාද හරි වෙනස්. කසන් මගේ කාන්ට රහසින් කිව්වා. එයාගේ කටහඬ ගොරෝසුයි. මම උත්තර දුන්නේ නෑ. මම මගේ දෙතොල් වලින් එයාගේ කට වහලා දැම්මා. කතා කරොත් මගේ කටහඬින් එයා මාව අඳුරගන්න පුළුවන්. ඒ නිසා මම භාෂාව වෙනුවට පාවිච්චි කළා. ඒ රාත්‍රිය මගේ ජීවිතේ මම ගත කරපු අමුතුම රාත්‍රියක්. නීත්‍යානුකූල සැමියා එක අවුරුදු ගාණක් එක විදියට ගලාගෙන ගිය ජීවිතේට මේක ලොකු කුණාටුවක් වගේ වුණා. බය, සැකේ සහ රාගය එකට මුසු වුණු අමුතුම මිශ්‍රණයක්. වෙලාවකට මට හිතුණා අමා දැන් මොනව කරනව ඇද්ද කියලා. නුවන් එක්ක එයා කොහොම ඉන්නව ඇද්ද? නුවන්ට තේරෙයිද ඒ එයාගේ බිරිඳ නෙවෙයි කියලා? හැබැයි නුවණුත් හිටියේ හොඳටම බීලා. අනික අඳුරේ අපි ඔක්කොම එක වගේ. පැය ගානකට පස්සේ කසුන්ට නිින්ද ගියා. මම එයාගේ තුරුලේ කුලි වෙලා කල්පනා කළා. මම කළේ වැරද්දක්ද? සමාජයේ හැටියට නම් මොව්. ඒත් මගේ හිතට දැනුණු ඒ තෘප්තිය ගැන මොකද කියන්නේ? ඒත් ඒ මොහොතේ මට දැනුනේ පුදුම සැහැල්ලුවක්. පාන්දර වෙන කිට්ටුව මට හැරුණා. තාම එළිය වැටිලා නැහැ. මම හෙමි කසුන්ගේ අත අයින් කරලා ඇඳෙන් බැස්සා. එයා තාම තද නින්දේ. මම සාලෙට එනකොට අම්මත් එයාගේ කාමරෙන් එළියට ආවා. අපි දෙන්නම මූණට මූණ බලාගත්තා. අපි දෙන්නගෙම කොණ්ඩ අවුල් වෙලා ඇස් රතු වෙලා. ඒත් මූණේ තිබුණේ අමුතු එළියක්. අම්මා මගේ ළඟට ඇවිත් hina වුණා. කොහොමද? එයා ඇහුවා. පිස්සුවක් බං, මට බයයි උන් දැනගත්තද කියලා. මම රහසින් කිව්වා. පිස්සුද? නුවන් හිතාගෙන හිටියේ මම උඹ කියලා. මිනිහා මාව බදාගෙන උඹේ නම කියෙව්වා. පව් අහිංසකයා. අම්මා කට වහගෙන hina වුණා. කසනුත් එහෙමයි. එයා හිතුවේ මම ඔයා කියලා. අපි දැන් මාරු වෙමුද? නැත්තම් මුන් නැගිටිනකොට මාට්ටු වෙයි. අපි ආයි ඉක්මනට කාමර මාරු කරගත්තා. මම මගේ කාමරයට ගිහින් නුවන්ගේ ළඟින් හාන්සි වුණා. නුවන් හොඳටම නිදි. එයාගේ හුස්ම වැටෙන සද්දේ මට ඇහුණා. මම නුවන් දිහා බලාගෙන හිටියා. මට පුංචි දුකකුත් හිතුණා. ඒත් ඒකම ලොකු සතුටකුත් තිබුණා. මම මගේ ආශාවන් එක්ක සෙල්ලම් කළා. උදේ 8 විතර වෙනකොට තමයි කට්ටියම නැගිට්ටේ. අපි 4 දෙනාම කුස්සියේ හම්බ වුණේ තේ බොන්න. "good morning" නුවන් ඔළුව අතක ගා කිව්වා. ඊයේ රෑ නම් මට හොඳටම වැඩි වුණා. මට මෙලෝ සිහියක් තිබුණේ නෑ. කසන් මගේ දිහා බැලුවා. එයාගේ බැල්මේ පොඩි වෙනසක් මම දැක්කා. එයා මගේ දිහා බලලා අමුතු විදියට hina වුණා. මටත් එහෙමයි මචං. හැබැයි ඊයේ රෑ නිින්ද නම් මාරම ෂෝක්. මම හිතන්නේ මේ සීතල හින්දාද කොහෙද? වෙනදට වඩා හොඳට නිින්ද ගියා. කසුන් අම්මා දිහා බලන ගමන් කිව්වා. මමයි යමයි එකිනෙකා දිහා බලලා පොඩි hinaවක් දාගත්තා. ඒක අපි දෙන්න විතරක් දන්න රහසක්. ඔව්, සීතලට වෙන්නේ නැති. අම්මා කිව්වේ නුවන්ගේ අතින් අල්ලන ගමන්. අපි තේ බොන ගමන් ඊයේ රෑ වෙච්ච දේවල් ගැන කවුරුත් මොකුත් ඇදලා ගත්තේ නෑ. හැබැයි මට තේරුණා කසුන්ගේ සැරින් සැරේ මගේ දිහාවට එනවා කියලා. සමහර විට එයාට සැකයක් ඇති. නැත්තම් මේ එයාට අමුත්තක් දැනෙන්නේ නැති. ඒත් එයාට ඒක ඔප්පු කරන්න විදියක් නෑ. අපි ආයි කොළඹ එන්න වාහනේට නැංගා.
වාහනේ ඉස්සරහා සීට් එකේ නුවණුයි කසනුයි. පස්සේ සීට් එකේ මමයි යමයි. වාහනේ කඳු පල්ලම් බැහැගෙන එනකොට මට ජනේලෙන් එළිය බලාගෙන කල්පනා කළා. ජීවිතය කියන්නේ පුදුම දෙයක්. අපි හදාගත්ත නීති රීති මැද අපි හිර වෙලා හිටියට ඒක මොහොතකින් ඒ සීමාවන් පනින්න අපිට පුළුවන්. ඒ පැනපු සීමාව ඇතුලේ තියෙන සතුට භයානකයි. ඒත් ඒක සුන්දරයි. අමා මගේ අත තදින් මිරිකුවා. මම හැරිලා බැලුවම එයා මට මැසේජ් එකක් පෙන්නුවා. ෆෝන් එකෙන්. ඊළඟ ට්‍රිප් එක කවද්ද යන්නේ කියලා එයා ටයිප් කරලා තිබුණා. මම hina වෙලා අහක බලාගත්තා. නුවරඑළියේ සීතල තාම මගේ ඇඟ ඇතුලේ තියෙනවා වගේ දැනුණා. ඊයේ රෑ අඳුරේ සිද්ධ වුණු දේ අඳුරේම වැළලීලා යයි. හැබැයි මේ මතකේ මගේ හිතේ හැමදාම තියේවි.